දැන් ඔයාලා දන්නවා ප්‍රෙඩික්ෂන් මොඩල් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු ලංකාවේ කම්පැනි එකක රියල් ලයිෆ් ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න ප්‍රෙඩික්ෂන් මොඩල් එකක් යූස් කරන්නේ කොහොමද කියලා. නිකමට හිතන්න මොබිටෙල් ඩයලොග් වගේ ටෙලිකමියුනිකේෂන් කම්පැනි එකකට ඕන ඊළඟ මාසය ඇතුළත ඒගොල්ලොන්ගේ පැකේජස් කී දෙනෙක් බයි කරනවද දැන්ට පැකේජස් තියෙන කී දෙනෙක් සර්විස් එක අතාරිනවද වගේ ඩේටා ගැන අයිඩියා එකක් ගන්න. මේකෙදි වෙන්නේ මේ ටෙලිකමියුනිකේෂන් කම්පැනි එකේ අවුරුද්දක විතර ඩේටා ඇනලයිස් කරලා ඒ ඩේටා ට්‍රේන් කරලා ටෙලිකමියුනිකේෂන් කම්පැනි එකට පුළුවන් ෆියුචර් පර්චේස් බිහේවියර්ස් ප්‍රෙඩික්ට් කරන්න. මේක එක යූස් කේස් එකක් විතරයි. මේ තියරිස් මේ ටෙක්නික්ස් යූස් කරලා ඕනම සිනාරියෝ එකකට ප්‍රෙඩික්ෂන් මොඩල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේ යූස් කේස් සිනාරියෝ එකකට ප්‍රෙඩික්ෂන් මොඩල් එකක් හදන්නේ කොහොමද කියලා තියරි ප්‍රැක්ටිකල් හැමදේම එක්ක ස්වීඩන් කම්පැනි එකක මැෂින් ලර්නින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරන ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට් කෙනෙක් ගයිඩ් කරන බූට් කැම්ප් එකට ඔයත් අදම එකතු වෙන්න.